තෙරුවන් සරණයි දෙපිහිටයි සමස්ත ලක්වාසී ලෝකවාසී සියලුම දෙවියන් පිළිබඳ භක්තිය ඇත්තා වූ දරුවන්ට නිරන්තරයෙන්ම පිහිට ආරක්ෂාව ලැබෙනවා. දෙවියන් ගැන භක්තිය හිතේ තියාගෙන දෙවියන්ට තමන්ට පුළුවන් විදිහට පුද පූජා දෙන ඒ වගේ දරුවන්ට නිරන්තරයෙන්ම දේව පිහිට, දේව කරුණාව, දේව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ උදේවරුවෙත් තිබ්බේ ශිව පාර්වතී පූජාව. ඉතින් දැන් තියෙන්නේ ශිව පාර්වතී පූජාව. ඉතින් විවාහ දොස් එමටයි. මේ විවාහ දොස් වලට තමයි විශේෂයෙන්ම ශිව පාර්වතී පූජා පවත්වන්නේ. අනිකුත් මේ වෙන වෙන දේවල් උදෙසාත ශිව පාර්වතී පූජා පවත්වනවා. ඒ කියන්නේ කරදර බාධක ජයගෙන ඉදිරියට යන්න නඩුහබ කරදරවලට එතකොට තමන් කරන කෙන ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. එතකොට අර මම කලිනුත් කියලා තියෙනවා ඔය පතල් කර්මාන්තය, දෙව කර්මාන්තය, ඉඩම් ආශ්‍රිත දේපල වෙළඳාම් ඒ ආදී කටයුතු කරනකොට විශේෂයෙන් ශිව දෙවියන්ගේ, කාලිමෑණියන්ගේ පිහිට ආශිර්වාදය ගන්නවා. ඉතින් විශේෂයෙන් අපේ දේවාලය තුල ශිව පාර්වතී පූජාව විශේෂයෙන්ම පවත්වනවා විවාහ ගැටලු තියෙන කට්ටියට. ඉතින් මේ හවස්වරුවේ සූදානම් වෙන්නේ මේ වගේ ගැටලුවක් දෙවියන්ගේ පිහිටෙන් විසඳන්න. ශිව පාර්වතී දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ආශිර්වාදයෙන් විසඳලා දෙන්න. මම මේ පොඩි වීඩියෝ එකක් අරගෙන දැන් ඔයාලට මේ පිළිබඳව කියන්න හිටියේ අපි කොච්චර කිව්වත් අර කිව්වත් වගේ කර්මය ප්‍රබල වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දෙන්නේ විවාහ වෙන්න කලින් අනිවාර්යෙන් පොරොන්දම් පරීක්ෂාවක් කරගන්න. ඒතර හිතුමනාපෙට කරගන්න විවාහ සාර්ථක වෙන අවස්ථා තියෙනව නෑ නෙමෙයි තියෙනවා. ගොඩාක් සතුටින් ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් බලනකොට එයාලගේ නිකමට බලන්න ආයි පොරොන්දම් පරීක්ෂාවක් කරලා ඒ පොරොන්දම් පරීක්ෂාව ගැලපෙනවා. හරි? ඒ නිසා තමයි ඒගොල්ලෝ ලස්සනට මේ විදිහට ජීවිතේ අරගෙන යන්නේ. ඉතින් පොරොන්දම් පරීක්ෂාව ගැලපෙනවා කියන්නේ දැන් නොදන්න කට්ටිය හිතනවා මේක මේ අමුතු විදිහට ආපු දෙයක් කියලා. පොරොන්දම් වලින් බලන්නේ මිනිස්සුන්ගේ සිතුවිලි කොහොමද ගැලපෙන්නේ, ශාරීරික ශක්තියින් කොහොමද ගැලපෙන්නේ, එයාලගේ ලිංගික ජීවිතය කොහොමද ගැලපෙන්නේ. ඒ ආකාරයෙන් තමයි මේ දේවල් බලන්නේ. හරි නැතු මේ අමුතුවෙන් ආපු දෙයක් නෙමෙයි. නොදන්න කට්ටියට නෙමෙයි මේ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්න කට්ටියට මේන් ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න ලබා ගන්න කට්ටියට තමයි මේ දේ කියන්නේ. ඉතින් මම කියන්නේ දෙවියන්ගේ පිහිටෙන් ඔයාලා අනිවාර්යෙන් විවාහ වෙන්න කලින් පිළිවෙලකට ජීවිත ගත කරන කට්ටිය නම් විවාහ වෙන්න කලින් අනිවාර්යෙන් හිතුමනා අපිට දේවල් කරගන්න හිතේ තියාගෙන ඉන්නවා නම් ඉතින් මේ අපි කොච්චර දේවල් කිව්වත් ඒ කට්ටියට ඒව අදාළ නැහැ. අදාළ වෙන්නේ හොඳටම වැඩ වරද්ද ගත්තට පස්සේ අදාළ වෙනවා. අනිවාර්යෙන් එතකොට එනවා. කොච්චර කට්ටිය එනවද? වැඩ වරද්දගෙන මේ දේවල් කිසිම දෙයක් පිළිගන්නේ නැතුව කලින් ඉඳලා ඊට පස්සේ දැන් පිළිගන්නවා. ඒ වගේ කට්ටිය ඉන්නවා ඉතින් ඉතින් අපි සියලුම දෙනාට මැදිහත් සිතින් කටයුතු කරනවා සිත සාන්තිය සපයනවා අනිවාර්යයෙන්. දැන් අදත් එන්නේ ඒ වගේම යුවලක්. අපි කලින් ඉඳන්ම දන්න යුවලක්. ඉතින් එදා ඉඳන්ම කිව්වා ප්‍රේම සම්බන්ධකින් තමයි ඒ දෙන්න විවාහ වුණේ. දැන් මේ ළඟදී විවාහ වුණේ. ඉතින් විවාහ වෙන්න කලින් කිව්වා පොරොන්දම් පරීක්ෂාව කරගන්න. එතකොට අපිට පුළුවන් පොරොන්දම් පරීක්ෂාවෙන් ඔයාලගේ මොනවා හරි විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒ අදාළ ශාන්ති කර්මයක් කරගන්න අවශ්‍ය නම් ඒ දේ කරලා මොනවා හරි දොසක් තියෙනවා නම් ඒ දොස අයින් කරන්න. නැතු මේ විවාහය කඩාකප්පල් කරන්නවත් ඔයාලගේ මනසට වෙන විස බීජයක් දාන්නවත් නෙමෙයි කියන්නේ වැඩි වැඩියෙන් සෙතක් කරලා දෙන්න. එතකොට ඔයාලා දැකලා තියෙනවද දැන් විවාහ වුණ ගමන් දෙන්නත් එක යනකොටම වාහනවල හැපිලා අනතුරු වලට ලක් වෙනවා. ජීවිතයෙන් පවා වන්දි ගෙවනවා. සමහර කට්ටිය ඉතා කෙටි කාලීනව විවාහ ජීවිතය ගත කරන්නේ. සතියක් දෙකක් මාසයක් මාස දෙකක් මාස තුනක්. නැත්නම් සමහර කට්ටියට දරුවෝ නැහැ. දරුපල නැහැ. සමහර කට්ටියට දරුවෝ හිටියා විවාහ ජීවිතය අසතුටින් ගත කරන්නේ. දෙන්නගේ සිතුවිලි කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ලිංගික ජීවිතය ඊටාම මුල් කාලේ හොඳයි ඊට පස්සේ අවුල් යනවා. ඒ වගේ ලොකු ගැටලු තියෙනවා.
ඕනෑම විවාහ ජීවිතයක ඕනෑම මිනිසෙක් අතර මිනිස්සු අතර තියෙනවා යම් යම් සිතුවිලි අතින් ගැලපෙන්නේ නැතිකම් ඒ දේවල් ගොඩනගාගෙන යන දේවල් තියෙනවා. හැමෝම මේ 100% සම්පූර්ණ යනවා නෙමෙයි. අපි කියන්නේ උප්පත්තියෙන් යම් විවාහ දොසක් ගේනවාද? ඒ දොස අපිට අයින් කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ දේ අයින් කරගෙන යන්න ජීවිතේ ඉදිරි ගමන. ලොකු දේවල් වලින් වන්දි ගෙවන්න ඉස්සෙල්ලා ඒ සුළු දේ කරගන්න. දැන් අංග සම්පූර්ණ පුද්ගල පරීක්ෂාවකට ඒක අඳුන බලනවා. එතකොට සියලුම පලාපල කතනේ සිද්ධ කරනවා ජන්මපත්‍ර පරීක්ෂාව සිද්ධ කරලා. මෙතනට එනවා නම් හස්තරේඛා පරීක්ෂාව සිද්ධ කරනවා. එන්නේ නැතුව WhatsApp පරහරි කරගන්නවා නම් මං අත් දෙකේ ෆොටෝස් ඒ විදිහට ඉල්ලනවා. ඒ සියලුම දේවල් කරන්න තමයි රුපියල් 2000ක් වගේ පොඩි මුදලක් අය කරන්නේ. ඉතින් ඒ දේ කරගෙන මොකද Tamanට තියෙන්නේ? තියෙනවද? නැත්තම් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ නැති කට්ටිය ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලට කැමති විදිහට එයාලට පිහිට තියෙන දෙවි දේවතාවුන් වහන්සේලාට ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඒ විදිහට පුද පූජා දීලා පින් අනුමෝදන් කරලා තමන්ගේ ගමන දානමාන දීලා ලස්සනට යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොන හරි දොසක් තියෙනවා නම් විවාහ දොස් තියෙන කට්ටිය ගොඩාක් ඉන්නවා බහුතරයක්. මම අර එදත් කිව්වා මම කලිනුත් කිව්වා. විවාහ දොස් තියෙන කට්ටිය ගොඩාක් ඉන්නවා. මම දවසට 10 දෙනයි බලන්නේ. පුද්ගල පරීක්ෂා කරන්නේ 10 දිනකින් 7ක් 8ක් මෙන්නේ විවාහ දොස් තියෙන කට්ටිය. ඉතින් ඒ නිසා තමයි කියන්නේ විවාහ වෙන්න කලින් ඒ දොස් අරගන්න. ඒතර ලස්සනට තමන්ගේ ගමන යන්න පුළුවන් දෙන්නත් එක්ක. නැත්තම් අනිවාර්යෙන් ගැටලුකාරී තත්ත්ව පැන නගිනවා තමන්ට අයහපත් දසා කාල යන වලදී. ඒ කියන්නේ තමන්ට යන්නේ අයහපත් දසාවක්. එක්කෝ ඒ රාෂ්ටක කාලවලදී. එක්කෝ ග්‍රහය ගෝචරයෙන් ඒ සැරිසරනකොට තමන්ට ඒක අයහපත් ලෙස බලපාන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපත්තියෙම ගේන විවාහ දෝෂ වැඩි වෙනවා. වැඩි වෙනකොට තමයි ඔය ගොඩාක්ම කඩාකප්පල් වීම, අනතුරු, බහින්බස් වීම, වෙන්වීම ඒ වගේ දේවල් ඇති වෙන්නේ. ඒ වගේ දේවල් වළක්ව ගන්න තමයි අදාළ පුද පූජා පවත්වලා ඒ දේවල් නවත්ත ගන්න කියලා කියන්නේ. කිසි කෙනෙක්ට බල කරලා කියනවා නෙමෙයි. තමන් කැමති නම් තමන්ගේ ජීවිතේ විදිහට යන්න ඔළුවෙන් කල්පනා කරලා ඒ විදිහට යන්න. අනිවාර්යෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද දෙවියන්ගේ පිහිට ඒ විදිහට අරගෙන තමයි මේ ජීවිතේ ගත වෙන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් මොන සිතුවිල්ලෙන් කිව්වත් ඒ දේ තමයි සත්‍ය. ඕවා පිළිගන්නේ නැති මිනිස්සු බහුතරයක් මෙතනට එනවා, අඬාගෙන දොඩාගෙන එනවා. හරි. ඒ නිසා අදාළ විදිහට ජීවිතේ අදාළ දේවල් සැලසුම් කරගෙන පිළිවෙලකට ජීවත් වෙන්න. හරි. එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ශිවකාලී දෙවි දේවතාවුන් වහන්සේ කියලා කියන්නේ කාලි දිව්‍යාංගනාවුන් වහන්සේ, උමයංගන, දුර්ගා දිව්‍යාංගනාවුන් වහන්සේ, මහා ඊශ්වර දෙවියෝ, ශිව දෙවියෝ කියලා කියන්නේ බොහෝම ආදරෙන් දෙන්නගේ ශක්තිය එකට ප්‍රදර්ශනය කරපු සෑම අවස්ථාවකදීම දෙන්නත් එකට ගමනක් ගිය සංසාරය පුරාවටම ඒ ආකාරයෙන්ම සැරිසරන දිව්‍යාංගනාවක් දේවතාවුන් වහන්සේ නම්. ඉතින් බොහොම ශක්තිමත්, බොහොම ආදරෙන් ඉන්නව දෙන්නත් එක්ක. ඒ නිසා තමයි විශේෂයෙන්ම විවාහ ගැටළු වලදී විවාහ ගැටළු දුරු කරන්න ශිව පාර්වතී පූජාව ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒක විශේෂයි. ඉතින් ඔයාලා ටිකක් ඔළුවට ගන්න දේවල් දෙයක් වරදින්න ඉස්සෙල්ලා කරගන්න. මම කිව්වේ දැන් මේ වෙලාවේ එන දෙන්නත් කලින් කිව්වා. පිළිගත්තේ නැහැ, පොරොන්දම් පරීක්ෂාවවත් කරගත්තේ නැහැ. දෙන්න දැන් මේ ඊයේ පෙරේදා විවාහ වුණා. විවාහ වුණාට පස්සේ එදින ඉඳන්ම ගැටලුකාරී තත්ත්ව පැන නගිනවා. ඉතින් වැඩි කාලයක් ගිරන්නේ නැහැ. ඔන්න දඩි පිටි කාලේ ඊට පස්සේ මම කියපු දේවල් මතක් කළා. ඔන්න දැන් පූජාව අද මේ විදිහට කරගන්න. ඉතින් අර කලින්ම කරගත්තා නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දෙයක් කර උනාට පස්සේ ටිකක් ප්‍රතිඵල ලැබෙන්න ඉස්සරහට කල් යනවා. හරි. මොකද විවාහ වෙන්න කලින් පෙර අරින්න ඕන දොස් විවාහ වුණාට පස්සේ අරනකොට ටිකක් තව දීර්ඝ වෙනවා. ඒ දේ.
ඉතින් ඒ නිසා තමයි මට මතක් වුණේ හිතුණා ඉතින් මගේ ආදරණීය දරුවන්ට කියන්න මේවා මහා ලොකු මුදල් යන දේවල් නෙමෙයි. සුළු දේවල් වලින් කරගන්න පුළුවන් දේවල් මහා ලොකු විනාශයක් නොකර ජීවිතේට කරගන්න. මොකද විවාහය තමයි ජීවත් වෙන්න ඉස්සරහට වාසනාව දියුණුව මනුස්ස ජීවිතේ හැමදේම රඳා පවතින්නේ විවාහය. ඒ දෙන්නගේ එකතු වීම මගින් තමයි පවුලක් විදිහට දරුවෝ ලැබිලා ඒ විදිහට ලස්සනට මේ ලෝකේ ජීවත් වෙන්න ඒ ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ ඒ දෙන්නගේ සිතුවිලි වල කායික ශක්තියින් වල ගැළපීම් මත. ඉතින් මේ කවුරුවත් කොයි කවුරුවත් එහෙම ගැළපෙනවා කියලා කියන්න බෑ. අහසට පොළොව වගේ කට්ටිය ඉන්නවා. එහෙම තමයි මිනිස්සු. නමුත් අපි ඒ අදාළ දොස් අයින් කරගෙන ගියාට පස්සේ කරදර බාධක අභියෝගතා මැද ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ සතුටක් ලබන්න පුළුවන්. ඔන්න ඔය දේ යත් කරගන්න කියන්නේ. ඉතින් ඔබ සියලුම දෙනාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ මොහොතේ තව සුළු මොහොතකට පසු ඉෂ්ට සිද්ධ වන්නා වූ ශිව පාර්වතී පූජාවේ සෙත සාන්තිය යහපතම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම ලස්සන ශාන්ති කවියකින් කාලිමෑණියන්ගේ ඔයාලට ආශිර්වාදය දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. මෙත දේශයෙන් වැඩියේ මෙසිංහලට තුම්මා වැත නොදී එන උවදුරු පිරිපත දුර දැම්මා සද්දකි කිරි නද දෙන්නට සිලම්බු පය දැම්මා සුද්ද ඇතිව අප රැකදෙන් භද්‍රකාලි අම්මා සුද්ද ඇතිව අප රැකදෙන් භද්‍රකාලි අම්මා. තිරුවන් සරණයි සියලු දෙවියන් කරණයි සියලුම දෙනාට.